අද අපි කතා කරන්න යන්නේ දසමහා යෝධයන්ගෙන් දෙවෙනි සේනාධි නායකයා වුණ සුරනිමල යෝධයා ගැන. කඩවිට නම් ගමේ සංඝ කියලා ධනවත් පුද්ගලයෙක් වාසය කරා. ඔහුට දරුවන් 7 දෙනෙක් හිටියා. මේ දරුවන්ගෙන් බාලම දරුවා නිමල යන නමින් හැඳින්වුවා. ඇතුන් 10 දෙනෙකුගේ ශක්තිය තිබුණත් නිමල කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා තමයි හිටියේ. මේ කාලයේ කාවන්තිස්ස රජතුමා සෑම පවුලකින්ම එක් පිරිමි පුද්ගලයෙක් රාජ්‍ය සේවයට බැඳිය යුතු බව නියෝග කරා. ඉතින් කිසිම වැඩක් නොකර ගෙදරට වෙලා කම්මැලිකමේ හිටපු නිමල රාජ්‍ය සේවයට යැවිය යුතු බව අනිකුත් සහෝදරයන් තීරණය කරනවා. අකමැත්තෙන් වුණත් නිමලට රාජ්‍ය සේවයට එක්වීමට සිදුවනවා. නිමලගේ පියා පවසා සිටින්නේ කසාතොටට ගොස් දීඝාභය කුමාරයා මුණ ගැසී රාජ්‍ය සේවයට එක්වන ලෙසයි. පසුදා උදෑසනම දීඝාභය කුමාරයා මුණ ගැසීමට නිමල පිටත්ව යනවා. දීඝාභය කුමාරයා මුණ ගැසීමට ගිය නිමලගෙන් කුමාරයා තොරතුරු අහනවා. ඒ අහපු එක් කාරණාවක් නිසා දීඝාභය කුමාරයා විස්මයට පත්වනවා. ඒ කාරණාව තමයි එක් වරුවකින් නිමල 12 ගව්වක් ගෙවාගෙන දීඝාභය කුමාරයා වෙත පැමිණීම. මේ ඇත්තක්ද බැලීමට කුමාරයා උපායක් යොදනවා. ඒ තමයි මිහින්තලයේ සිටින තමාගේ මිතුරෙකුට නිමල අතේ ලියුමක් යවනවා. ඉතින් කුමාරයා ලබා දුන් ඒ ලියුම ඉතා ඉක්මනින් එම මිතුරාට ලබා දී ජයසීමා බෝ සමිඳුන් වැඳ පුදාගෙන දින භාගයකින් නිමල දීඝාභය කුමාරයා වෙත පැමිණියා. දීඝාභය කුමාරයා සිටින ස්ථානයේ ඉඳලා මිහින්තලයට ආසන්නව යොදුන් 18කටත් වඩා දුරක් තිබුණා. ඉතින් නිමල ඒ කරපු වීර ක්‍රියාව නිසා දීඝාභය කුමාරයා නිමලව කාවන්තිස්ස රජතුමා වෙත යවනවා. කාවන්තිස්ස රජතුමා නිමලගේ කාය ශක්තිය බැලීමට කඩුව මුවහත් කිරීමට ලබා දෙනවා. ඉතින් නිමල ඉතා අඩු කාලයකින් කඩුව මුවහත් කරලා පෙන්වනවා. පසු කාලීනව නිමල ඉතා දක්ෂ කඩු ශිල්පියෙක් බවට පත් වුණා. දුටුගැමුණු සේනාවේ හිටිය දක්ෂතම කඩු ශිල්පියා වුණෙත් නිමල. දිනක් දුටුගැමුණු රජතුමා ශක්ති පරීක්ෂාවක් සඳහා රාබීමේ තරගයක් සංවිධානය කරලා තියෙනවා. මේකෙදි රානැලි 16ක් පිර වූ බඳුනක් බීමට යෝධයන්ට අණ කරලා තියෙනවා. අනිකුත් යෝධයෝ මේක තමන්ට නුසුදුසු යැයි පවසමින් ඉවත් වෙලා යන්නට ගියත් නිමල බඳුන හිස්වන තෙක්ම පානය කිරීමට සමත් වෙලා තියෙනවා. එදා ඉඳන් නිමල සුරනිමල බවට පත්වනවා. සුරනිමල යෝධයා තවත් ප්‍රසිද්ධියට පත්වන්නේ ඒලාර රජතුමාට සේවය කරපු දීඝජන්තු යෝධයාව මරා දැමීම නිසයි. විජිතපුර සටනේදී රියන් 18ක් උස පවුරෙන් පැනපු සුරනිමල යෝධයා තම විශාල කඩුවෙන් සතුරාව දෙපළු කරන්නට විය. යුද්ධය නිමා වීමෙන් පසු දුටුගැමුණු රජතුමා සුරනිමල යෝධයාට විශාල වශයෙන් තෑගි භෝග ලබා දුන්නා. ඉතින් ඒ ලැබුණු ධනයෙන් පින්දහම් කරමින් සුරනිමල යෝධයා ජීවිතයේ ඉතුරු කාලය ගෙවූ බව ඉතිහාසයේ සඳහන් වනවා.